සමහර වෙලාවට අපි අපිටම බැන ගන්නත්. ඉතින් ඔය ඩොපමින් වල හැටි ඩොපමින් ඔයාට දෙයකට ඇබ්බැහි වෙන්න විතරක් නෙමෙයි. ඔයගොල්ලෝ හැමෝම මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කරන්නේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. මම කලින් මේ වගේ වීඩියෝස් ගෙනල්ලා නැහැ. අද මම ඇබ්බැහි වීමකින් ගැලවෙන්න කොහොමද කියලා ඔයාලට කියලා දෙනවා. මේක කියන්නේ සමහර විට ඔයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක වෙන්නත් පුළුවන්. අද මම කියලා දෙන්නේ ඇබ්බැහි වීම නවත්තන විදිය නෙමෙයි. ඒ ඇබ්බැහි වීමම ඔයාට ඵලදායී දෙයකට කොහොමද කන්වර්ට් කරගන්නේ කියලා. ඒ කියන්නේ හරියට ඔයා ගාව තියෙන ශක්තියක් වෙනත් දෙයකට කන්වර්ට් කරනවා වගේ. කියන අපි ගමු සෝලර් පැනල් එකෙන් කරන්නේ ඉරෙන් එන හිරු එළිය ඉලෙක්ට්‍රිසිටි නැත්නම් විදුලිය බවට කන්වර්ට් කරනවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ මේ වීඩියෝ එකෙන් කොහොමද ඔයාගේ ඇබ්බැහි වීම ඕනම දෙයකට අවශ්‍ය විදියට හසුරවන්නේ කියලා. ගොඩක් ලෝකේ සාර්ථක මිනිස්සු තමන්ගේ තිබිච්ච දුර්වලතාවයක් තමයි තමන්ගේ දක්ෂතාවයක් කරගත්තේ. ඉතින් මේ වීඩියෝ එකේ අපි කතා කරනවා කොහොමද ඇබ්බැහි වීමක් ඵලදායී පැත්තකට කරකවලා ගන්නේ. ඇබ්බැහි වීමෙන් නැලවෙන්න නෙමෙයි ඇබ්බැහි වීමෙන් ගැලවෙන්න. ඉතින් අපිට මේ දවස්වල සෝෂල් මීඩියා වල වගේ ඔයා සර්ච් කරොත් බලා ගන්න පුළුවන් ඇබ්බැහි වීම ගැන මිනිස්සු එක එක ඒවා කියනවා. සරලව කිව්වොත් ඇබ්බැහි වීම කියන්නේ ඔයාගේවත් මගේවත් වරදක් නෙමෙයි. ඇබ්බැහි වීම කියන දේ අපේ මිනිසාගේ මොලෙන් එන දෙයක්. ඉතින් අපිට මොලේ වෙනස් කරන්න බෑ. ඒක නිසා අපේ වරදක් නෙමෙයි. හැබැයි ඇබ්බැහි වීම කියන දෙයට අහු වෙලා ඉන්න එක වහලෙක් වෙන එක තමයි වැරද්ද. ඉතින් අද මං කියලා දෙන්නේ කොහොමද මුලින්ම කියලා දෙන්නම් කොහොමද ඇබ්බැහි වීමක් ඇති වෙන්නේ කියලා. අපේ මොලේ තියෙනවා රසායනික ද්‍රව්‍යයක් ඩොපමින් කියලා. මේ ඩොපමින් වලින් තමයි අපේ රිවෝඩ් සිස්ටම් එක නැත්තම් අපේ මොලේ අපිට තෘප්තියක් ලැබෙන ඩොපමින් වලින්. ඉතින් අපි හිතමු සාමාන්‍යයෙන් අපි ගේම් එකක් ගහනවා. ගහලා ඇඩික්ට් වෙනවා. ඇඩික්ට් වෙනකොට මේ ඩොපමින් ලෙවල් එක අපේ සාමාන්‍ය මේ ගාන නම් අපේ ඩොපමින් හයිප් එකක් එනවා. ඒ කියන්නේ පීක් එකක්. ඒ කියන්නේ උඩටම යනවා. ගියාම අපි හිතනවා මේක තමයි සැප. මේක තමයි ආතල් එක. හැබැයි ඒ වැඩේ ඉවර වුණාට පස්සේ ගේම් එක ගහලා ඉවර වුණාට පස්සේ අපිට හිතනවා අපෝ බං අපරාධ ගේම් ගැහුවේ. මේ වෙලාවේ වෙන වැඩක් කරා නම් හොඳයි නේද කියලා. සමහර වෙලාවට අපි අපිටම බැන ගන්නත් පුළුවන්. ඉතින් ඔය ඩොපමින් වල හැටි ඩොපමින් ඔයාට දෙයකට ඇබ්බැහි වෙන්න විතරක් නෙමෙයි ඒ දේ නැවත නැවතත් ලූප් එකක් විදියට ක්‍රියා කරන්නත් ඔයාට අවස්ථාව හදලා දෙනවා. ඉතින් ඩොපමින් කියන දේ අපිට හරි පැත්තට පාවිච්චි කරන්නත් පුළුවන්. අපි හිතමු කෙනෙක් ඇබ්බැහි වෙනවා ගේම් ගහන්න නැත්තම් පෝනෝග්‍රැෆි වගේ දෙයකට. අපි ගත්තොත් අපිට බත් දවල්ට කෑවේ නැති වුණොත් බත් අපිට ඉන්න පුළුවන් නේ. කවුරු හරි චැලෙන්ජ් එකක් දුන්නොත් ඉවසගෙනම ඉන්න පුළුවන්. එහෙමත් බඩජාරියෙක් වගේ කෙට්ට නම් ඉවසන් ඉන්න බෑ. ඒක වෙනම කතාවක්. මං කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්. එයාට ඉවසන් ඉන්න පුළුවන්. හැබැයි දෙයකට ඇබ්බැහි වෙච්ච කෙනෙක්ට ඒක නවත්තන්න හිතුවට එයාට එන්නෙම ඒ දේ කරන්න ඕන කියලා. ඊට පස්සේ එයා එක්ස්කියුස් හදා ගන්නවා. අරයත් මේක කරනවා. මූත් ගේම් ගහනවා. එහෙනම් මාත් ගේම් ගහනවා කියලා ඒකේන එක්ස්කියුස් හදා ගන්නවා. ඔන්න ඔය විදිහට එක්ස්කියුස් හදාගෙන අන්තිමටම එයා අර ලූප් එකට වැටෙනවා. එයා මෙතනදි හිතනවා ආයි ගේම් ගහන්න නැහැ. ඊළඟ දවසෙත් ගහනවා. ගහලා හිතනවා ආයි ගහන්න නැහැ කියලා. ඒ වුණාට එයාට බෑ ඊළඟ දවසෙත් ගහනවා. ඕක චක්‍රයක් විදිහට යනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ ඔය ලූප් එක බ්‍රේක් කරන්න. කඩලා දාන්න. එතකොට අපිට පුළුවන් මේ ඇබ්බැහි වීම කියන දේ පාලනය කරන්න. ඔයාට මම කියලා දෙන්නම් පළවෙනි ක්‍රමයේ විදිහට අපි distractions හදා ගන්න ඕන. මේක තමයි තියෙන ප්‍රබලම ක්‍රමය. අපි හිතමු ඔයා මොකක් හරි දෙයකට ඇබ්බැහි වෙලා. මම දැන් මෙතන හැමෝටම පොදු වෙන නිසා අපි දෙයක් කියන්නේ නැහැ. මොකක් හරි දෙයකට ඇබ්බැහි වෙලා. ඉතින් ඒකට ඇබ්බැහි වෙන්න අපි ඇබ්බැහි වෙනවා නම් ඒ දේ අපිට කරන්න හිතෙනවා නම් ඒක කරන්න හිතන දේ අපි අයින් කරලා තියන්න ඕන. අපි උදාහරණයක් විදිහට ගමු. ඔන්න එකෙක් ෆෝන් එකේ දමාගෙන ගේම් ගහනවා. රැටත් ගේම් ගහනවා, උදේටත් ගේම් ගහනවා. ඉතින් එයාට ඒ ගේම් ගහන්න හිතන එකට එයා පොළඹවන්නේ මොකද්ද? ෆෝන් එකනේ. නැත්තම් ඌට මේ ගහක අත්තක් අරන් ගේම් ගහන්න බෑනේ. එහෙම පුළුවන් නම් අමුතු ජීවියෙක්. ඉතින් ඔය ෆෝන් එක තමන්ගෙන් ඈත් කරලා තියන්න ඕන. ඩිස්ට්‍රැක්ෂන්ස් හදා ගන්න ඕන. ෆෝන් එක අයින් කරලා තියලා තමන්ගේ මනස වෙන දේවල් වලින් පුරවන්න ඕන. නරක දේවල් වලින් නෙමෙයි හොඳ දේවල් වලින්. අපි හිතමු පොතක් කියවන එකක් වගේ එකපාරට කරන්න අමාරුයි නම් කරන්න පුළුවන් එක්කෝ හෝම් වර්ක්අවුට් එකක් දුවන්න, ඇවිදින්න, හුරතල් සතෙක් ඉන්නවා නම් ගෙදර යාව පොඩක් හුරතල් කරන්න. මේ වගේ දේවල් කළා අපිට ඩිස්ට්‍රැක්ෂන් එකක් හදලා මේ කැරකෙන ලූප් එක මෙහෙ හරියෙන් වගේ බ්‍රේක් කරන්න පුළුවන්. ඊළඟ ක්‍රමේ තමයි ගොඩක් අය කරන වැරද්දක් තමයි මොකක් හරි දෙයකට ඇබ්බැහි වෙලා ඉන්නවනම් මම මේ ඇබ්බැහි වීම ආයෙ කරන්නේ නැහැ කියලා හිතනවා. ඉතින් ඒ වුණාට ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද ඇබ්බැහි වීමක් කියන දේ කරන්නේ නැහැ කියලා හිතුවට නොකර ඉන්න බෑ. ඒකට අපි කරන්න ඕන මම දවසක් මේක අතහැරන් ඉන්නවා.
ඊට පස්සේ දැන් අපි හිතමු අද හිතනවා අද දවස ඇතුළත ඒ දේ කරන්නේ නැහැ. අපි හිතමු ගේම් ගහන්නේ කරන්නේ නැහැ. ඊට පස්සේ හෙටත් හිතනවා ඒක. ඒ විදිහට පොඩි ගෝල්ස් තියාගෙන ඒවයින් තෘප්තිමත් වෙන්න. නැතුව එකපාරට මම මේක ආයි කරන්නෙම නැහැ කියලා වගේ දේවල් කරනකොට වෙන්නේ ආයෙමත් ඒ දෙයට පෙළඹෙන එක. ඊට පස්සේ ඩෝපමින් ඩිටොක්ස්. ඩෝපමින් කියන නියුරෝට්‍රාන්ස්මිටර් එක නැත්තම් කිමිකල් එක ගැන මම ඔයාලට කලින් කිව්වා. ඉතින් ඩෝපමින් ඩිටොක්ස් කියන්නේ ඔයාගේ මේ ඩෝපමින් පල්ලෙහාට වැටලා තියෙන මට්ටම ආයෙමත් බේස් ලයින් එකකට ගේනවා. ඒ කියන්නේ ඔයා ටික ඔයාගේ ඩොපමින් හිට්ස් ඒ කියන්නේ ගේම්ස් ගානේවා වීඩියෝස් බලනවා ස්ක්‍රෝල් කරනවා ඒවා නවත්තලා කාලයක් ඉන්න බලන්න. පොඩි කාල සීමාවක් දවසක් දෙකක්. එහෙම ඉඳලා ඒ ඉන්නකොට ඔයාටම දැනෙන්නේ වෙනසක්. මුලින්ම මේක අමාරුයි නිකන් ආයි ජීවිතේ නිකන් මේ මරණ දන්දලේ දෙනවා කිව්වා වගේ සීන් එකක් තමයි මුලින්ම දැනෙන්නේ. ඉතින් ඕක මේ ටික කාලයක් යනකොට හුරු වෙලා ඔයාගේ ඩොපමින් ලෙවල් එක ඉහළ මට්ටමක බේස් ලයින් එකකට එනවා. ආවට පස්සේ ඔයා ඇඩික්ෂන් වලට යන්න තියෙන සම්භාවිතාවය අඩු වෙනවා. ඒ වගේම තව එක ක්‍රමයක් තමයි ඔයා මෙඩිටේෂන් කරන්න. ඔය breathing exercises තියෙනවා 4 7 8 කියන මෙතඩ් එකක් තියෙනවා box breathing තියෙනවා. ඒ වගේ ඒවා YouTube එකේ search කරාම ඔයාලට කරන්න පුළුවන් මේ exercises breathing exercises වලින් ගොඩක් වෙලාවට ඔයාගේ mind එක relax කරගන්න පුළුවන්. නිකන් මේ ඩොපමින් කියන්නේ නිකන් හරියට නිකම් ගොදුරක් පස්සේ දුවන සතෙක් වෘකෙක් වගේ. ඒ කියන්නේ එයා ඒක පස්සේ පන්නනවා. නිකන් හරියට ඩොපමින් වලට වහල් වුණොත් බල්ලෙක් ගානට වුණත් වැටෙන්න පුළුවන්. ඩොපමින් වලට වහල් වෙන්නේ නැතුව ඩොපමින් තමන්ගේ වහලෙක් කරගන්න. එහෙනම් ඔය හැම දිනාටම ජය වේවා. සියලු එප්පෙහිවීම් වලින් ගැලවෙන්න යම්ම ලැබේවා. මම අදට යනවා.